පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ විමානවත්තු පාළියේ මහරත වර්ගයේ සඳහන් වෙන තතිය නාග විමානවත්තුව නමින් හඳුන්වලා තියෙන විමානවත්තුව මූලික කරගෙන මේ ධර්මදේශනාව සිද්ධ කරන්න. විශේෂයෙන් මහා සංඝරත්නයේ ගුණය පිළිබඳව මේ විමානවත්වයෙන් පැහැදිලි කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා රහතන් වහන්සේලා තුන් නමක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වස් කාලයේ ගත කරන්න ගාමාන්තර විහාරයකට වැඩම කරන්න අවසර ඉල්ලගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගත්ත මේ රහතන් වහන්සේලා තුන් නම ගාමාන්තර ප්‍රදේශයක් හොයාගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයක සේනාසනයක වස් සමාදන් වුණා. වස් කාලය බොහෝම හොඳින් ගත කළා. ඒ ප්‍රදේශයේ මිනිස්සු උන්වහන්සේලා ඇසුරු කරගෙන තමන්ගේ ජීවිතයට හොඳ අර්ථයක් එකතු කරගත්ත, වැඩි වැඩියෙන් පින්කම් කරගත්තා. රහතන් වහන්සේලාද ඒ මිනිස්සුන්ට මනා අවවාද අනුශාසනා ලැබලා දීලා සතර අපායෙන් මිදෙන මඟ කියලා සුගතියෙන් සැනසෙන්න, සංසාරයෙන් එතර වෙන්න මනාව මඟ දේශනා කරන්න යෙදුණා. දෙපිරිසම තමන්ගේ කාර්ය සම්පූර්ණ කරගත්තා. බස් අවසානයේ පන්සල අස් කරලා තියලා මේ රහතන් වහන්සේලා තුන් නම අපි යමු භාග්‍යතුන් වහන්සේ වැඳ ගන්න කියන ප්‍රකාශයෙන් පිටත් වුණා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. මේ කාලේ භාග්‍යතුන් වහන්සේ තාමත් වැඩ ඉන්නේ රජගහනුවර. භාග්‍යතුන් වහන්සේත් වස් පවාරණය කරලා රජගහනුවරම වැඩ ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේලා වඩින මාර්ගයේ දැන් රෑබෝ වෙන්න බොහොම ආසන්නයි. මේ මාර්ගයේ එක තැනක තිබුණ පින්නතේ උක්කේනක්. ඒ උක්කේනේ හිටියා උක්කේන බාරව ඉන්න මුරකරු. මේ මුරකරු ළඟට ගිහිල්ලා රහතන් වහන්සේලා අහනවා රජගහනුවරට තව ගොඩක් දුරයිද කියලා. මුරකරු කියනවා ස්වාමීනි තව අඩ යොදුනක් දුරයි. නමුත් ස්වාමීන් වහන්සේලාට රෑබෝ වෙන්න කලින් යන්න බැරි වෙනවා. ඒ නිසා අද මෙහෙ වැඩයිමුද කියලා ඇහුවා. රහතන් වහන්සේලා අහනවා පින්වත අපිට මෙහි වැඩ ඉන්න සුදුසු තැනක් තියෙනවද? සුදුසු ආරාමයක් තියෙනවද? එහෙම ඇහුවහම ඔහු සඳහන් කළා ස්වාමීනි මදක් ඉවසන්න. මම ආරාම සකස් කරලා දෙන්නම් කියලා. පින්නතරි මහා වීරියවන්ත පුරුෂයෙක්. ඒ වගේ අසීමාන්තික පින් ඇති පුද්ගලයෙක්. මොකද ඔහු තුන් නමටම කියනවා මං ආරාම හදලා දෙන්නම් කියලා. ඉතින් වාසස්ථාන හදනවා කියන එක පහසු නෑ නික්මනට. උන්වහන්සේලාත් ඔහුගේ ප්‍රකාශය පිළිගත්තා. මෙයා ඉක්මනට උක්කේනට ගියා. උග්ගස් කපා ගත්තා. ඒ උග්ගස් හතරක් ගෙනල්ලා තැනක කණු විදිහට හිටෙව්වා. ඒකට උඩින් තවත් ආධාරක බැඳලා අර කපාගත්ත උග්ගස් වල උක්කොල වලින් වහලේ සෙවිලි කළා. ඇතුළට පිදුරු දැම්මා. පිදුරු දාලා මොහු බැඩ ඉන්න ආසන පනවලා එක රහතන් වහන්සේ නමකට ආරාධනා කළා ස්වාමීනි හෙට උදේ 5 වෙනකන් මේ කුටියේ වැඩෙයිමු කියලා. ඔහුට අනුකම්පා කළා. එක රහතන් වහන්සේ නමක් ඒ කුටිය ඇතුලේ වැඩ හිටියා. තවත් දඬු ටිකක් කපාගෙන ඇවිල්ලා තවත් කුටියක් ඔහු ඒ විදිහටම හැදුවා.
ඒකේ තනකොළ වලින් තමයි බහලය අතුරලා තියෙන්නේ. ඇතුළත අසුන් පනවලා උන්වහන්සේටත් වැඩ ඉන්න ආරාධනා කළා. තමන් වැඩ ඉන්න තමන්ගේ මුර කුටිය ඇතුලේ වස්ත්‍ර වලින් කොටු කරලා තවත් ආරාමයක් හැදුවා. ඒක තවත් රහතන් වහන්සේ නමකට පූජා කළා. රහතන් වහන්සේලා තුන් නමටම කුටි පූජා කරපු මේ පුරුෂයාට පුදුමාකාර සතුටක් තියෙන්නේ. මුළු රාත්‍රී කාලයම ගෙවෙන්නේ ඒ සතුටින්. පහුවදා උදෑසන කාලේ හිමිදිරියේම අවදි වෙලා දානි පිළියෙල කළා. උක් කකුරුත් එක්ක රහතන් වහන්සේලාට දන් වැළඳෙව්වා. දැන් රහතන් වහන්සේලා දන් දුන්න මේ පුජ්‍යලයාට අනුශාසනා කරලා පුණ්‍යානුමෝදනාවෙන් පස්සේ දැන් වඩින්නයි සූදානම් වෙන්නේ. අර පුජ්‍යලයා උග්ගස් 3ක් ගෙනල්ලා රහතන් වහන්සේලා තුන් නමටම එක එක පූජා කළා. දැන් උන්වහන්සේලා උග්ගහත් අතේ තියාගෙන රජගහ නුවරට වඩින්න මාර්ගයට එළඹිලා ගමන් කරනවා. පින්නතුනේ මේ උක්කේනේ අයිතිකාරයා දැඩි මිත්‍යා දෘෂ්ටිකයෙක්. දැන් මෙහෙම වඩිනකොට උක්කේනේ අයිතිකරු උක්කේනට එනවා. ඔහු දකිනවා අර රහතන් වහන්සේලාගේ අතේ උක් දඬු තියෙනවා. ඔහු උන්වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි ඔය උග්ගස් කොහෙන්ද කියලා. උන්වහන්සේලා සඳහන් කළා මග තිබුණ උක්කේනක්. ඒ උක්කේනේ මුරකරු අපිට මේ උග්ගස් පූජා කළා කියලා. මේ වචනේ ඇහුවා විතරයි උක්කේනේ අයිතිකාරයාට පුදුම විදිහට කේන්ති ගියා. කේන්තිය කොයි තරම්ද කියනවනම් දැන් ඔහු වෙවුලනවා කේන්තියෙන්. එහෙම්මම පිටත් වුණා උක්කේනට. පිටත් වෙනකොට අනේ අර අහිංසක මිනිස්සයා උක්කේනේ දැන් වැඩ කරනවා. මොහු එතෙන්ටම ගියා. තමන්ගේ අතේ තිබ්බ දණ්ඩක් ඒකෙන් පහර දුන්නහම අර අහිංසකයා මැරිලම වැටුණා. ඒතර ඔහුගේ ගමේ අයට මව්පියන්ට ඥාතීන්ට මේ කාරණාව ආරංචි වුණා. මොහොතක් යනකොට ඒ මරණයට පත්වෙච්ච උක්කේනේ මුරකරුගේ මව්පියෝ ඇතුළු විශාල පිරිසකගෙන් මුළු උක්කේන පිරීලා ගියා. පින්නතුනි මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨියයි අතර තියෙන පුදුමාකාර වෙනස උක්හේනක් තියෙනවා. මේ තරම් ගුණධර්ම උතුමන් වහන්සේලා තුන් නමකට උග්ගහක් පූජා කළා කියලා ඇතිවෙච්ච ද්වේෂය පුද්ගලයෙකුගේ ජීවිතේ තොර කරන්න තරම් හේතු වුණා. පින්නතුනි අපේ ශාසනයේ අමිත භෝගී සිටුවරුන් අතර ඉන්න එක සිටු කෙනෙක් තමයි ජෝතිය සිටුතුමා. අතීත සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට උග්ගස් පූජා කරපු පින අපේ බුද්ධ ශාසනයේදීත් විපාක දෙනවා. ඒත් උග්ගස් දෙකක් පූජා කළේ පසේ බුදුරජාණන් වහන්සේලාට. අයියා වෙනුවෙන් එකයි මල්ලි වෙනුවෙන් එකයි. නමුත් මේ මිසදිටු පුජ්‍යලයා මේ දාණයට මොනතරම් විරුද්ධද? පින්නතින එතකොට මේ මිත්‍යා දෘෂ්ටික බව මේ සංසාරයට මොනතරම් අනතුරක්ද? අපේ ශාසනය ඉගැන්වුවේ නිවන් දක්නා ජාති දක්වා ආහාර පාන ආදීන් හිගයක් නැතුව ජීවත් වෙන්න දන් දෙන්න කියලා. ආහාර දන් දුන්නාම ආහාරයේ හිගයක් නැහැ. පාන වර්ග දන් දුන්නාම පානීය දේවල් වල අඩුවක් නැහැ. වස්ත්‍ර දන් දුන්නාම වස්ත්‍ර හිගයකුත් නැහැ. ඒ වගේම වර්ණ සම්පත්තියත් බොහොම අපූර්වට ලැබෙනවා. මේ වගේ දස දාන වස්තුවක්ම මේ ශාසනයේ දේශනා කළානේ. නමුත් අර මිසදිටු පුජ්‍යලයා උග්ගස් 3ක් දුන්න කියලා රහිංසකයාගේ ජීවිතය විනාශ කළා. දැන් පිරිස උක්කේනට පිරිලා
මව්පියෝ අඬනවා විලාප කියනවා ඉවරයක් නැහැ. සහෝදර සහෝදරියෝ යාළු මිත්‍රයෝ සියලු දෙනාම සංවේග උපදවාගෙන වෙච්ච දී මොකද්ද කියලා කල්පනා කරනවා. නමුත් මරණයට පත්වෙච්ච ඒ අහිංසක මුරකරු නින්දෙන් පිබුදුනා වාගේ මරණයත් එක්කම ඉපදුනේ තව්තිසා දිව්‍ය ලෝකයේ සුධර්මා කියන දිව්‍ය කොට්ටාසයට අයත්ව. ඒ තරම් උසස් තැනකට ඔහු අරගෙන යන්න හේතු වෙච්ච පින්කම මොකක්ද? රහතන් වහන්සේලාට කරපු කුටි පූජාව. රහතන් වහන්සේලාට උදේ පූජා කළ දම් පූජාව. ඒ වගේම උග්ගස් 3ක්ද පූජා කරලා මොහු ඉන්නේ පුදුමාකාර සතුටින්. උන්වහන්සේලා හදිස්සියේ වැඩම කරලා රජගහනුවරට යන්න වෙලාව ඇහුවේ නැත්තම් ඔහුගෙන් මේ අවස්ථාව ඔහුට උදා වෙනවද? අන්න ඒක නිසා පින්නතුනි පින් කරන්නත් පින් තියෙන්න ඕනේ. මොහුට ලැබෙන්නේ මහ පුදුම වාග්යවන්ත අවස්ථාවක්. ඔහු ඒකෙන් හැබැවින්ම ඵල නෙලා ගත්තා. දැන් තව්තිසාවේ සුධර්මා දේව කොට්ටාසේ ඉපදුනාට පස්සේ මෙයා කල්පනා කරනවා මං කොහේ ඉඳලාද මෙහාට ආවේ? මම මොන වාගේ පින්කමක් කරලා මෙහාට ආවද? මේ උතුම් ආශ්චර්ය මන් ලැබුවේ මොන වාගේ ආනුභාවයක් නිසාද? ආන් එහෙම කල්පනා කරනකොට තමයි ටික ටික මතක් වෙන්නේ මම මෙහෙම ජීවිතයක් ගත කරපු කෙනෙක් කියලා. දෙව්ලොව ඉපදුනහම ඉපදුන ගමන්ම සමහරලාට වැටහෙන්නේ නැහැ මම ආවේ කොහේ ඉඳලාද කියලා. ඒ පින්නතුනි ධර්මයේ සමහර තැන්වල සඳහන් කරනවා සමහර රහතන් වහන්සේලා ඒ වගේම අති උතුම් රහත් භාවයේ ලබා ගන්න වෙහෙසෙන විදර්ශනාවේ යෙදලා ඉන්න භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා නම් දිව්‍ය ලෝකේ වැඩලා දෙවියොත් එක්ක සාකච්ඡා කරලා ඒ දැනගත්ත කරුණු ඇවිල්ලා මිනිස්සුන්ට උගන්වලා මිනිස්සු පිනට දහමට හරියට යොමු කරලා උනන්දු කළානේ. නමුත් ඒ අති උතුම් රහත් බව ලබා ගැනීම සඳහා වීරිය වඩන විදර්ශනා වඩන වීරියවන්ත උතුමන් වහන්සේලා සමහරලාට භාවනානුයෝගීවම මෙලවින් සමගත්තා. දිව්‍ය ලෝකේ පහළ වෙනවා. එතකොට දිව්‍ය ලෝකෙත් පහළ වෙලා ඉන්නේ භාවනානුයෝගීවමයි. හරියට නිකන් භික්ෂුවක් ඉන්නවා වගේ. පසක වාඩි වෙලා ඉන්නවා. පහළ වුණ තැනම. ඒතර දිව්‍යාංගනාවන් ඔහු හොයාගෙන එනවා. පරිවාර දිව්‍යාංගනාව. නමුත් මේ දිව්‍ය පුත්‍රයා ඒ දිව්‍යාංගනාවන් තමන් ගාවට එනකොට ගොඩක් බයයි කියලා සඳහන් කරනවා. ඒ තාම මානසිකත්වයේ තියෙන්නේ මම භික්ෂුවක් කියලා. එතකොට අර දිව්‍යාංගනාව තමයි කැඩපත් අරගෙන ඇවිල්ලා පෙන්වන්නේ ස්වාමීනි ඔබ වහන්සේ තාමත් මනුස්ස ලෝකේ හිටපු ඒ භික්ෂුන් වහන්සේ නෙමෙයි කියලා. ඔබ එහින් අපවත් වෙලා දැන් දිව්‍ය ලෝකේ පහළ වෙලා මේ ඉන්නේ දිව්‍ය ලෝකේ මෙන්න බලන්න කියලා කැඩපතින් මූණ පෙන්නනවා. එතකොට තමයි දැනගන්නේ තමන් දෙව්ලොව ඇවිල්ලා කියලා. එහෙම කාරණත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයාත් කල්පනා කරනවා මේ දිව්‍ය සම්පත් මොන කුසල කර්මයක් නිසාද? එතකොට තමයි ඔහු දකින්නේ තමන් කරපු පින්කම. නමුත් ඒ පින්කම නිසාම ඔහුට ජීවිතෙත් අහිමි වුණා. නමුත් පාඩුවක් නැහැ. ඔහු කරගත්තේ මහා සුවිශාල කුසල කර්මයක් නිසා දැන් ඉන්නේ තව්තිසාවේ. නමුත් කල්පනා කළා බුද්ධාන්තරයේ ලැබිලා තියෙන වෙලාවේ මේ මිනිස්සුන් තව තවත් පින් කරගන්න උනන්දු කරවන්න මේක හොඳ වටින අවස්ථාවක් කියලා. මේ දිව්‍ය පුත්‍රයා ඔහුගේ යානය වෙනුවෙන් ඔහුට ලැබිලා තියෙනවා මනා දවල වර්ණයකින් යුක්ත හස්ති රාජයෙක්. ඒක තමයි මේ දිව්‍ය පුත්‍රයාගේ යානය.
එතකොට පින්නතනේ දිව්‍ය ලෝකේ තිරිසන් සත්තුත් ඉන්නවද? දැන් මේ දිව්‍ය පුත්‍රයාගේ යානාව හැටියට ලැබිලා තියෙන ඇතෙක්. අපිට යන්න බැරි වුණු දෙව්ලොව ඇත්තු ගිහිල්ලා ඉන්නවද එතකොට? නෑ පින්නතනේ ඒ කාරණාව ධර්මයේ වෙනම සඳහන් කරලම තියෙනවා. දිව්‍ය ලෝකේ තිරිසන්නු නෑ කියලා. ඒතර කවුද මේ ඇත්තු? කවුද මේ රතාදිනස්සයෝ? එක ප්‍රධාන දෙවියෙක් දෙව්ලොව පහළ වෙනකොට ඔහුට උපස්ථායක දෙවිවරු පහළ වෙනවනේ. අන්නේ උපස්ථායක දෙවියෙක්ම තමයි ඒ වෙලාවට ඇතෙකුගේ වෙස් ගන්නේ. ඒ වෙලාවට අශ්වයන්ගේ වෙස් ගන්නේ. මේ ඉන්නේ දෙවිවරුමයි. ඒක තමයි මේ දෙවිවරුන්ගේ කාර්යය. උපස්ථායකවරු කියලා කිව්වේ ඒකයි. තමන්ගේ කාර්යය නිමා වුණාට පස්සේ ඔහුත් මහා ආනුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් නැවතත්. නමුත් කාර්යය එළඹුණාට පස්සේ ඔහු නැවත වෙනස් වෙනවා. ඉතින් මේ වාගේ සුදුම සුදු හස්ති රාජයෙක් ලැබිලා තියෙනවා තමන්ගේ යානාව විදිහට. මනාව මේ හස්තියා දේවාභරණයන්ගෙන් සරසලා තියෙනවා. මේ ඇතාගේ පිට උඩ නැගපු අර දිව්‍ය පුත්‍රයා තීරණය කළා මනුස්ස ලෝකෙට ගිහිල්ලා මිනිස්සු ඉදිරියේ පෙනී හිටලා තමන් මේ ආනුභාවය ලැබුවේ තුනුරුවන් උදෙසා පින්කම් කරගත්ත නිසා කියලා. මහා සංඝරත්නයට අපොපස්ථාන කරපු නිසා කියලා. දැන් ඔහු දිව්‍ය ලෝකෙන් පිට වෙලා තමන්ගේ ආදාහන උත්සවයේ තියෙන තැනට එනවා. සිය ගණන් දහස් ගණන් දිව්‍යාංගනාවෝ ඔහු පිරිවරාගෙන තූර්ය වාදනය කරනවා. මිනිස්සුන්ට පෙනෙන මානයෙන් අහසේ නතර වෙලා සියලු දෙනාටම පෙනිපෙනී අහසේම වැඩ ඉන්නවා. පින්නතිනි මේ දහස් ගණන් රැස් වෙලා ඉන්න පිරිස අතරේ එක ඥානවන්ත පුජ්‍යලෙක් හිරු විමනක් වගේ බැබලි බැබලි අහසේම වැඩ ඉන්න මේ දිව්‍ය පුත්‍රයා දකිනවා. දැකලා දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා නුඹ කවුද? නුඹ ගාන්ධර්වයෙක්ද? එහෙම නැත්නම් නුඹ සක්‍ර දේවේන්ද්‍රයද? එහෙමත් නැත්නම් නුඹ වෙනත් දේවතාවෙක්ද? මේ වගේ ප්‍රශ්න තුනක් අහනවා. දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා මම සාමාන්‍ය දෙවියෙක් නෙමෙයි. මම ගාන්ධර්වයෙක්ද නෙමෙයි. මම පුරින්දද නම් වූ සක්‍ර දේවේන්ද්‍රයාද නෙමෙයි කියලා. ඇයි සක්දෙවිඳුට පුරින්දද කියලා කියන්නේ? පින්නතරේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හඳුන්වන්න නම් 7ක් තියෙනවා. ඒ නම් 7න් එකක් තමයි පුරින්දද කියලා කියන්නේ. අබුද්ධෝත්පාද කාලෙක සක්‍ර සම්පත්තිය ලබා ගැනීම උදෙසා මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච මගනම් මානවකෙක් පාරමිතා 7ක් දිවිහිමියෙන් සම්පූර්ණ කළා. ඒ පාරමිතාවන්ගේ ප්‍රතිඵලයක් හැටියට තමයි සක්‍ර සම්පත්තිය ලැබෙන්නේ. ඒ පාරමිතාවන්ගෙන් එකක් තමයි දානය. හැමට පෙර දන් දුන්න කියලා කියනවා. යම් තැනකට දෙන්න වෙලා තියෙනවද? ඒ දෙන්න ඕන තැන හොයාගෙන අනික් සියලු දෙනාටම කලින්ම ගිහිල්ලා ඔවුන් දන් දෙන්න කලින් එතන දන් දුන්නා. හැමට පෙර දන් දුන්න නිසා පුරින්දද කියන නමකින් සක්දෙවිඳුව හඳුන්වනවා. දැන් අර දිව්‍ය පුත්‍රයා අහසේම ඉන්නකොට අර එක ඥානවන්ත පුරුෂයෙක් තමයි යහන්නේ නුඹ කවුද කියලා. ඉතින් එහෙම සඳහන් කරාම ඔහු ප්‍රකාශ කරනවා තමන් කවුද කියන කාරණාව. කෝනු දිබ්බේන යානේන සබ්බා සේනේන හත්තිනා තුරීය තාලිත නිග්ගෝසු අන්තලික්කේ මහීයති දේවතානූසි
ගන්ධබ්බු ආදුසක්ඛෝ පුරින්දදු අජානන්තා තං පුච්චාම කතං ඥානේමු තං මයං. අර පුරුෂයා අහනවා නුඹ කවුද කියලා, කොහොම කෙනෙක්ද කියලා, කරපු කුසල කර්මය මොකක්ද කියලා අහනවා. ඔය වාගේ ආශ්චර්ය සම්පන්නව උපදින්නේ. එතකොට තමයි සඳහන් කරන්නේ සර්වාංගයේම දවල වර්ණ වූ හස්ති වාහනයක ගොඩ වුණා වූ ආකාශෙහි බබලන්නා වූ නුඹව සතුටු කරමින් නළු නාටක සේනාව බේරී වාදන තූර්ය වාදනය කරමින් නුඹ අසල ගැවසෙන්නා වූ තූර්ය ഘോഷා පවත්වමින් නුඹට පූජා සත්කාර කරන්නා වූ මේ විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාගේ අප උපකාර පූජා සත්කාර ලැබමින් මේ විදිහට බැබලෙමින් වැඩ ඉන්න නුඹ ගාන්ධර්වයෙක්ද, එහෙම නැත්නම් දේවතාවෙක්ද, එහෙමත් නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයාද කියලා අර ඥානවන්ත පුද්ගලයා මේ වෙලාවේ මේ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා. අන්න එහෙම අහපුවම පින්නතුනේ ඔවුන්ට ඒ දිව්‍ය පුත්‍රයා උත්තරයක් දෙනවා. ඔහු සඳහන් කරනවා නම්හි දේවෝ නගන්ධබ්බෝ නපි සක්කෝ පුරින්දදු සුදම්මා නාම යේ දේවා තේසං අඤ්ඤතරෝ අහං කියලා. ඔහු සඳහන් කරනවා පින්වත, මම අවශේෂ දේවතා කෙනෙක් නෙමෙයි, මම ගාන්ධර්වයෙක්ද නෙමෙයි, මම පුරින්දද නම් වූ සක්‍ර දේවේන්ද්‍රයාද නෙමෙයි. දෙවියන් අතර අතුරු දිව්‍ය නිකායක් වන සුධර්මා කියන දිව්‍ය නිකායේ මහානුභාව සම්පන්න දිව්‍ය රාජයෙක් මම කියලා කියනවා. එතකොට නැවත වතාවක් අර මනුස්ස ලෝකේ පුජ්‍යලයා අහනවා පුච්චාම දේවං සුදම්මං පුතුං කත්වාන අංජලින් කිං කත්වා මානුසේ කම්මං සුදම්මං උපපජ්ජති. නැවත අහනවා සුධර්මානං දිව්‍ය පුත්‍රය, නුඹ වහන්සේට নমස්කාර කොට ඇදලි බැඳගෙන මං නුඹෙන් මේ වාගේ ප්‍රශ්නයක් අහනවා. දාන සීල වශයෙන් සත්‍යෝ මිනිස් ලොවදී කවර කුසලයක් කොට සුධර්මානම් දේව කුට්ටාසිය උපදිනවද? මිනිසයෝ සුධර්මානම් දේව කුට්ටාසිය උපදින්න මනුලොවදී කරගත්ත පින්කම් මොනවද? ඒ දිව්‍ය පුත්‍රයා තමන්ගේ කුසල කර්මය ඒ සදහවත් පිරිස සියලු දෙනාට විස්තර කරනවා. ඔහු සඳහන් කරනවා දාන සීලාදී වශයෙන් කුසල් කළවුන් දිව්‍ය ලෝකෙ උපදිනවා ඕන තරම්. දන් දීලා සිල් රැකලා ඕන තරම් දිව්‍ය ලෝකෙ උපදිනවා. නමුත් තමන් කළ කුසල කර්මය මොකක්ද කියලා සඳහන් කරන්න මේ දිව්‍ය පුත්‍රයා මේ වෙලාවේ නැවත කාරණාවක් සිහිපත් කරනවා. උච්චාගාරං තිනාගාරං වත්තාගාරංච යෝ දදී තින්න මඤ්ඤ තරං දත්වා සුදම්මං උපපජ්ජති. දිව්‍ය පුත්‍රය සඳහන් කරනවා පින්වතුනි, මේ ලෝකයේ යම් කිසි කෙනෙක් උක්දණ්ඩෙන් ගෙයක් ඉදි කරලා උක්කොල වලින් සෙවිලි කරලා උක් පැලක් රහතන් වහන්සේ නමකට පූජා කළාද, ඒ වගේම තන සෙවිලි කරලා වල් පැල වලින් කරගත්ත වල් පැලක් යම් තැනක පූජා කළාද, ඒ විතරක් නෙමෙයි පිළිකුටියක් යම් තැනක පූජා කළ යම් කෙනෙක් ඉන්නවද, ඒ දේ කළේ මමයි. මහරහතන් වහන්සේලා තුන් නමකට
මේ උක්වලින් සකස් කරගත්ත උක්දණ්ඩෙන් ඉදි කරපු ගෙයක්, ඒ වගේම තෘණ සෙවිලි කරලා ඉදි කරපු ගෙයක්, පිලි සෙවිලි කරලා ඉදි කළ ගෙයක් පූජා කළා නම් ඒ මමමයි. ඒ රහතන් වහන්සේලාට කුටි 3ක් ඒ විදිහට පූජා කරලා පහවදා හකුරුත් සමග දන් දීලා පසු ගමන් කරලා උක්දණ්ඩු 3ක් උන්වහන්සේලාට පූජා කරලා මම ලබාගත් කුසල කර්මය මං අද මේ ඉන්න තැනට පමුණුවන්ට යෙදුණා. එනං අද දිව්‍ය ලෝකේ ඉන්නේ රහතන් වහන්සේලා 3 නමකට කුටි හදලා පූජා කරලා ඒ වගේම දන් දීලා උන්වහන්සේලාට උපස්ථාන කරපු පිනට මේ කාරණාව දක්වලා දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා එම්බා පින්නතුනි බුද්ධාන්තරේ ලැබිලා තියෙන වෙලාව, තුනුරුවන වැඩ ඉන්න වෙලාව, සම්මා දිට්ඨික වූ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය නුඹට ලැබිලා තියෙන වෙලාව, මේ අවස්ථා 3ම එකට මුහු වෙන එක මේ සංසාරේ පරම දුර්ලභ අවස්ථාවක්. මොන කාරණා 3ද? බුද්ධාන්තරයයි, සම්මා දිට්ඨියයි, මනුස්ස ජීවිතයයි. නමුත් මේ අතිශය දුර්ලභ අවස්ථා 3 සදහවතුනි ඔබටත් ලැබිලා, ඒ අවස්ථා 3 මටත් ලැබිලා. අවස්ථාව නැත්තම් කාලය මොහොතක් පාසා අපි අත්හැරලා යන එකනේ ස්වභාවය. එහෙනම් මේ අවස්ථාව අපිට ලැබුණට අපේ ජීවිතයේ දැන් විවිධාකාර වයස් මට්ටම් වල තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ මොහොතක් පාසා මට තිබුණේ මොකද්ද? අහිමි වීමක්. අන් සියලු දේවල් මට අහිමි වෙන අතරේ මොහොතක් ගානේ මට අහිමි වුණ තව වටිනාම දෙයක් තමයි මගේ ජීවිතේ. මෙතන බණ අහන්න වාඩි වෙච්ච අය දැන් කවුරුවත් නැහැ පින්නතුනි. දැන් විනාඩි 35කින් 40කින් විතර මම ළඟා වුණේ කවුරු ගාවටද? මරණේ ගාවට. දිවා රාත්‍රී ඉක්ම යනවා. මෙලව උපන් සත්වයා වේගෙන් මාරයට ලං වෙනවා. නමුත් අපිට ඒ බව තේරෙන්නේ නැහැ. අපි තාම මෝහයෙන් පිරලා ජීවත් වෙන නිසා. ප්‍රඥාව මෝරලා මදි නිසා. ලැබිලා තියෙන මේ වාසනාවන්ත අවස්ථාව කොයිතරම්ද කියලා අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. මේ ජීවිතෙන් කිසියම් වැරදීමක් නිසා අවීචයට එහෙම වැටුණත් අවසානයේ අනාගතයේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සුළඟවත් ලැබෙන්නේ නැහැ පින්නතුනි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් විශ්ව ධාතුව බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ. ඒ අඳුරු කාලෙත් මේ ලෝකේ උපදින්න සිද්ධ වෙනවා නම් මොනතරම් කාලයක් නිමක් නැති දුක්ඛන්දරාවක උරුමකාරයෝ බවට පත් වෙන්න වෙනවද? බුදුවරු පහළ නොවෙන අබුද්ධෝත්පාද කාලවල ඔබත් මමත් ඇති තරම් ඉපදිලා හිටියා. ඒ කාලවල අපි හිතන්නේ ඇති බුද්ධාන්තරයක් හම්බ වුණොත් නම් ආයි කවදාවත්ම නම් මේ සංසාරේ රැඳෙන්නේ නැහැ කියලා. එහෙම හිතපු අපට බුද්ධාන්තර මොනතරම් පහුවෙන්නේ නැද්ද? මේ පහුවෙමින් යන්නේ තවත් එවන් එක බුද්ධාන්තරයක්මයි. නමුත් අපි ආපහු හැරිලා අපෙන් අහලා බලන්න ඕනේ. කාලේ නම් වේගෙන් ගෙවිලා ගිහිල්ලා දැන් ඉන්නේ විවිධ වයස් මට්ටම් වල මෙච්චර කාලයක් ජීවිතේ ගෙවිලා ගියා. මොනවා හරි පරලෝ වෙනුවෙන් කරගත්ත දෙයක් තියෙනවද කියලා. එතකොට තමයි අපිට ඇහැරෙන්නේ මෙලවින් යන්න වෙනකොට මොනවද අරන් යන්නේ කියලා. මේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා තුනුරුවන් වැඩ ඉන්නවා. තුනුරුවනින් ගන්න තියෙන මනා වූ ප්‍රයෝජනය ලබන්න. වහ සතර අපායෙන් එතර වෙන්න වැඩ කරන්න. මේක පින් කරන කාලයයි. තුනුරුවන් වැඩ ඉන්න කාලෙක උපදිනවා කියලා කියන්නේ මේක පින් කරන කාලයයි. එහෙම සඳහන් කරමින් මේ රැස් වෙලා හිටපු විශාල පිරිසකට අවවාද අනුශාසනා කරපු දිව්‍ය පුත්‍රයා අතුරුදහන් වෙලා යන්න ගියා. හැබැයි ඔහුගේ කතාවෙන්
ප්‍රීති ප්‍රමෝදයට පත්වෙච්ච මිනිස්සු ආහාර පාන ආදී ද්‍රව්‍ය රැස් කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන්න පෙළ ගැහුණා. බුදුරජාණන් වහන්සේටත් මේ දිව්‍ය පුත්‍රයාගේ කතාව මතක් කළා. භාග්‍යතුන් වහන්සේ කතාව අනුමත කළා. අපේ බුදුරජාණන් වහන්සේ රැස්වෙච්ච පිරිසට ධර්ම අවවාද කළා. සුගතියට යන මඟ කියලා දුන්නා. තුන්වෙනි නාග විමාන වස්තුව මේකයි. පිනතින් එහෙනම් මහා සංඝයාගේ ගුණය රහතන් වහන්සේලාම 3 නමකට කුටි 3ක් පූජා කරන්න ඒ අහිංසකයා සංසාරේ කොච්චර පින් කරලා තියෙන්නේ නැද්ද? රහතන් වහන්සේලා ඔහුම සොයාගෙන වඩින්න නැත්තේ ඔහුටම උපකාර කරන බලාපොරොත්තු වෙත්තුව. ඒ නිසා මේ සංසාරේ ඔබ මම අපි සොයාගෙන ආර්යයන් වහන්සේලා පුණ්‍යවන්තයෝ අපිට පිහිට වෙන්න ඕන තරම් සම්බන්ධ වෙන්න පුළුවන්. කාරණාව හඳුනගෙන ශ්‍රද්ධාව උපදවාගෙන ඒ කාරණාවේ යෙදෙන්නත් ලැබුණ අවස්ථාවෙන් ඵල නෙලන්නත් අපිට වාග්ය තියෙන්න ඕනේ. තුනුරුවන් වන්දනා කරනකොට නැත්නම් තිසරණයේ මත පිහිටවනවා කියනකොට අපි අවසානයේ කියන්නේ මොකද්ද? සංඝං සරණං ගච්ඡාමි. ඒ අති උතුම් ආර්ය මහා සංඝ රත්නය මම සරණ යනවා කියලා තමයි අපි ප්‍රකාශ කරන්නේ. ඒ සංඝ රත්නය මොනතරම් ගුණවත්ද පින්නතුනි? ඒ සංඝයා සරණ යන කෙනාට මොනතරම් ලාභයක්ද කියන කාරණාව පැහැදිලි කරන්න කරුණු මේ ධර්මයේ තුල වුණ තරම් තියෙනවා. අපි නිකන් පෘථග්ජන පිරිසක් සරණ ගියා නෙමෙයිනේ. සව් කෙලස් නැසලා යටත් පිරිසෙන් තමන්ගේ හිතටවත් වහල් නැති මහ උදාරතර වීර්යවන්තයෝ පිරිසක් සරණ යනවා කියන එක තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒ සංඝයා දැකීමත් ඒ සංඝයා පිළිබඳව සිත පහදවා ගැනීමත් අසීමාන්තික කුසලයක් වෙනවා වගේම ඒ සංඝයා පිළිබඳව අප්‍රසන්න මානසිකත්වයක් ඇති කරගෙන යම් කෙනෙක් බලනවා නම් ඒක අසීමාන්තික පාප කර්මයක් බවටත් පත් වෙනවා. අපි පින්නතුන් අහලා තියෙනව නේද? අපේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට උඩින් වැජබුණ 4 මහා තෙරවරුන් අතර 3 වෙනි ශ්‍රාවකයා මහා කච්චායන කියන මහරහතන් වහන්සේ. ස්වභාවයෙන්ම මහා කච්චායනයන් වහන්සේගේ ශරීරය රන්වන් වර්ණයි. රන්වන් පාටයි මහා කච්චායනයන් වහන්සේ. දැන් වර්තමානයේ නම් ඒ තරම් පිං ඇති අය අපි දකින්නේ නැති නිසා මේ රත්තරන් පාට ශරීර තියෙන අය අපි දැකලා නැති හින්දා අපිට හරියට සැකයි කොහොමද මේ රත්තරන් පාට උනේ කියලා. සසර කරගත්ත අසීමාන්තික පිං. වර්ණ සම්පත් හම්බ වෙන්නේ වස්ත්‍ර දන් දුන්නාම කියලා සඳහන් කරලා තියෙනවනේ. ඉතින් සංසාරේ කොච්චර එහෙම දන් දීලා නැද්ද? වර්ණ සම්පත රැක ගන්න තව විවිධ ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහි පළවෙනි තැනම තියෙන්නේ මෛත්‍රිය. කෙසේ වෙතත් මහා සංඝයා ගැන සඳහන් කරපු නිසා මහා කච්චායනයන් වහන්සේ රන්වන් පාටයි. දහවල් කාලේ පිණ්ඩ පාතට ගමට වඩින්න හිතාගෙන උන්වහන්සේ තමන් වහන්සේගේ චීවරය උභයාංශ කරගන්න සූදානම් වෙනවා. උභයාංශ කරනවා කියලා කියන්නේ උරපතු දෙකම වැහෙන විදිහට සිවුර පොරවන්නේ. ඒ විදිහට සිවුර පොරව ගන්න ලෑස්ති වෙනකොට ශාරීරියේ උඩුකය නිරාවරණය වෙලයි තියෙන්නේ. මේ වෙලාවේ සෝරෙය්‍ය නම් තරුණ සිටු කුමාරයෙක් මෙතනින් පැම් පහසු වෙන්න යනවා. සෝරෙය්‍ය රතේ උඩනේ ඉන්නේ. සෝරෙය්‍ය හදිසියෙම දැක්කා පිණ්ඩපාතේ වඩින්න සිවුරු සකස් කරගන්න අර ස්වාමින් වහන්සේව. උන්වහන්සේගේ උඩුකය රන් කඳක් වගේ බැබලෙනවා. ඒක දැක්ක ගමන් සෝරෙය්‍යට හිතෙනවා අනේ මේ හාමුදුරුව මගේ බිරිඳ වුණා නම් කියලා. සිතුවිල්ලත් එක්කම කල්පනා කළා නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. මේ සිතුවිලි දෙක අතරේදී සෝරෙය්‍යගේ පුරුෂලිංග අතුරුදහන් වෙලා. පින්නතුනි මේ ලෝකේ කරන්න අමාරු දේවල් මොනවද කියලා ඇහුවොත්
හුඟ දෙනෙක් සමහර වෙලාවට කතා කළේ ස්ත්‍රියක් පුරුෂයෙක් කරන එකත් පුරුෂයෙක් ස්ත්‍රියක් කරන එකත් මේ ලෝකේ කරන්න හරි අමාරු වැඩක් කියලා. කරන්න බැරි වැඩක් කියලා. අපිට අමාරු බැරි වැඩේ මේ ශාසනයේ එක සිතුවිලි මාත්‍රයකින් වෙනස් වෙනවා. ඒක පායට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති කාරණාවක්. ඉතින් පස්සේ කාලේ මහා කච්චායනයන් වහන්සේ මුණ ගැහිලා ස්වාමීනි මේ වාගේ පෞකාර අදහසක් මට ඉපදුනා ඔබ වහන්සේ ගැන මට ඒකට සමා වෙන්න කියලා සමාව ඉල්ල ගත්තට පස්සේ ඔහු ආපහු පුරුෂ නිමිත්ත ලැබුවා. පුරුෂයෙක් වෙලා ඉන්න කාලෙත් විවාහ වෙලා ඔහුට දාව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ස්ත්‍රියක් වුණාට පස්සේ තමන්ගේ ගම් ප්‍රදේශයේ දාලා කැලෑව මැද්දෙන් පැනලා ගියා. වෙනත් පුරුෂයෙක් ඇය විවාහ කරගෙන දැන් ඇගේ කුසෙන් බිහි කරපු දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඔය අතර තමයි සමාව ගන්න ලැබුණේ. අන්තිමට තමන්ට දාව ඉපදිච්ච දරුවොත් දාලා තමන්ගේ කුසෙන් ඉපදිච්ච දරුවොත් දාලා පැවිදි වෙලා රහත් වෙන්නත් පින් තිබ්බා. එහෙනම් සෝරෙය්‍ය කියලා කියන්නේ මේ ජීවිතේම රහත් වෙන්න තරම් පින් තිබිච්ච කෙනෙක්. එච්චර පින් කදම්බයක් දරාගෙන ඉන්න පුද්ගලයාටත් ඇතිවෙච්ච වැරදි සිතුවිල්ල මේ තරම් විපාක දුන්නා නම් පින්නතුනි ඔබත් මමත් මේ ජීවිතේම රහත් වෙන්න ඉන්නවද කියලා අපි දන්නේ නැහනේ. එහෙනම් තුනුරුවන් ගැන අපි උපදවන වැරදි සිතුවිලි අපිට සංසාරේ කොහොම විපාක දෙයිද? දැන් තේරෙනවද මේ ශාසනයේ සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන සංඝයා මොනතරම් සිල්වත්ද කියලා. පින්නතුනි අපේ ශාසනයේ ලෞතර බුදුරජාණන් වහන්සේ තරමටම ප්‍රසිද්ධ වෙච්ච එක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. අනික් රහතන් වහන්සේලාත් එහෙම ප්‍රසිද්ධ නැහැ කියනවා නෙමෙයි. නමුත් මේ කෝටි ලක්ෂයක් සක්වලේ ලෞතර බුදුරජාණන් වහන්සේ කොයි තරමට ප්‍රසිද්ධද? මේ භික්ෂුවත් ඒ තරමටම ප්‍රසිද්ධයි. කවුද මේ භික්ෂුව? ඒ භික්ෂුව තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඇයි උන්වහන්සේ එහෙම ප්‍රසිද්ධ වුණේ? මහා කල්ප සංඛ්‍ය 4,00,000ක්. පාරමිතා පුරාගෙන ආපු සංසාරේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන මංගල ධර්ම දේශනාව සිද්ධ කරන වෙලාවේ ඒ දේශනාවට සවන් දෙන්න වැඩම කළ කෝටි 18ක් බ්‍රහ්ම රාජයෝ නිවන් අවබෝධ කරගන්නකොට දෙවියෝ කොයි තරම් ප්‍රමාණයක් නිවන් අවබෝධ කළාද කියලා ගණනින් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. 18 කෝටියක් බ්‍රහ්මයෝ නිවන් අවබෝධ කරනකොට ප්‍රමාණ කරන්න බැරි තරම් ප්‍රමාණයක් දෙවියෝ නිවන් අවබෝධ කරනකොට නමුත් මනුස්ස ලෝකෙන් කී දෙනෙක් නිවන් අවබෝධ කළාද? එකම එක පුජ්‍යලයක් විතරයි. නමුත් එක මිනිසෙක් ඒ නිර්මල ධර්ම පරියාප්තිය අවබෝධ කරගත්ත නිසා භාග්‍යතුන් වහන්සේට ඇති වුණේ පුදුමාකාර ප්‍රීතියක්. අන්න ඒක නිසා කොණ්ඩඤ්ඤ නම තිබුණු තාපසයාට භාග්‍යතුන් වහන්සේ කතා කළේ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ. භාග්‍යතුන් වහන්සේගේ සතුට ප්‍රකාශ කළා. පස්සේ කාලේ 12 අවුරුද්දක් මනුස්ස වාසයෙන් ඉවත් වෙලා වාසය කළා. එහෙනම් උන්වහන්සේ කොහොමද ප්‍රසිද්ධ වුණේ? මනුස්ස ලෝකේ ප්‍රථමයෙන්ම ධර්ම පරියාප්තිය අවබෝධ කළ ශ්‍රාවකයා කියන නම මේ කෝටි ලක්ෂයක් සක්වලේම ප්‍රසිද්ධ වෙච්ච නිසා චිර රාත්‍රඥ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය උන්වහන්සේට ලැබුණා. චද්දන්ත භවනේ තමයි වැඩ හිටියේ 12 අවුරුද්දක්. ආයු සංස්කාර ගැන කල්පනා කරලා බලහම දැන් ආයුෂ ඉවරයි. පිරිනිවන් පාන්න කාලය ලැබිලායි තියෙන්නේ. චද්දන්ත භවනටම වෙලා පිරිනිවන් පාන්න බැරිද? පුළුවන්. මිනිසු දන්නේත් නැහැ එතකොට. නමුත් පින්නතුනි නිමක් නැති අනාදිමත් සසරක සැරිසරන අවධියක සංසාරයෙන් එතර වෙන්න මඟ කියලා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් සංසාරයෙන් එතර වෙන්න කලින් වැඳලා අන්තිම වතාවට භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න ඕනේ කියලා මේ සත්පුරුෂයන් වහන්සේ තීරණය කළා. එහෙම තීරණය කරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන එන්න හිතුවත් එන්න කැමැත්තක් නැහැ.
හේතුව 12 අවුරුද්දක් මේ ශාසනයට ඇතුල් වෙච්ච අලුත් ශ්‍රාවකයෝ ඉන්නවා ලක්ෂ ගණන් කෝටි ගණන්. ඒගොල්ලෝ හැමෝම අහලා තියෙනවා මේ ශාසනයේ එක භික්ෂුවක් ඉන්නවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා. මුලින්ම ධර්ම අවබෝධය ලැබපු භික්ෂුව අහලා තියෙනවා, දැකලා නැහැ. නමුත් දැන් ආයු සංස්කාර අත්හැරලා පිරිනිවන් පාන්න අවසර ඉල්ලන්න ධර්ම සභාව ළඟට ගිහිල්ලා කතා කළොත් දාස් ගණන් බණ අහන්නේ භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන. මම දැක්කොත් බුදුරජාණන් වහන්සේ මට කතා කරනවා. පිරිස මැද්දෙන් මං භාග්‍යතුන් වහන්සේ ගාවට යනකොට මේ පිරිසේ කාට හරි හිතුනොත් බුදුරජාණන් වහන්සේගේ මේ තරම් අවධානය දිනාගත්ත මේ වයසක මහල්ලා කවුද කියලා, එහෙම සිතුවිලි පහළ වුණොත් යම් කෙනෙකුට ඒ සිතුවිල්ලක් ගානේ නිරේට යනවා කියලා සඳහන් කරනවා. අන්නේ හින්දා පිරිස කෙරවලේ ඉඳලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි, ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි, ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙමි කියලා. එතකොට දැන් අර මිනිස්සු ඔක්කොම දන්නවා පළවෙනිම ධර්ම අවබෝධය කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් භික්ෂුවක්. දැක ගන්න පුලා බලාගෙන ඉන්නේ. අන්න එතකොට අර මිනිස්සු මේ වයසක මහල්ලා කවුද කියලා හිතනව නෙමේ, දෝත නලල මත තියාගෙන සාදු සාදු කියලා උන්වහන්සේ වෙනුවෙන් සාදුකාර දෙනවා. යමෙකුගේ මුවින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ වෙනුවෙන් සාදුකාරයක් පිට වුණාද ඔවුන් සියලු දෙනා වෙනුවෙන්ම සුගතියේ දොර ඇරෙනවා කියලා කියන්නේ. දැන් තේරෙනවද? සංඝං සරණං ගච්ඡාමි. මේ ශාසනයේ සංඝයා මොන තරම්නම් ගුණවත්ද කියලා. ඒ මහා සංඝරත්නය ගැන කතා කරන්න කරුණු කොච්චර මේ ධහම තුල තියෙනවද? නමුත් මෙතන සඳහන් කරන්නේ මේ දිව්‍ය පුත්‍රයා ඒ තුනුරුවන අත් නොහැර අපෝපස්ථාන කරගන්න. ඒ තුනුරුවන් උදෙසා නොඑක ආකාරයේ පුද පූජා කටයුතු කරගන්න. තමන්ට ලැබිච්ච වාසනාවන්ත ජීවිතය සාර්ථක කරගන්න. ඒක තමන් ලබන සුවිශාල භාග්‍යයක් කියන කාරණාව මිනිසුන්ට අවධාරණය කරනවා. අවධාරණය කරලා අපිට පැහැදිලි කරන්නේ මේ ලැබිලා තියෙන අවස්ථාව ඒකට සරිලන අවස්ථාවයි. අන්න ඒක නිසා බුදුන් දහම් සඟුන් මේ තුනුරුවන වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සර්වඥ වූ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේ නියෝජනය කරන සංඝ පරපුර අදත් ලෝකෙ වැඩ ඉන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ධර්ම පරියාප්තිය අදත් ලෝක ධාතුව තුළ වැජබෙනවා. ශ්‍රේෂ්ඨ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් අරගෙන මෙලව ඉපදිච්ච අපි නිවැරදි සම්මා දිට්ඨික මාර්ගයක පිහිටලා මේ සංසාරයෙන් එතර වෙන්න කටයුතු කරනවා නම් ඒ සඳහා ඔබට මට ලැබිච්ච අවසාන අවස්ථාවයි මේ හම්බෙලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ හින්දා වහා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තුනුරුවන් උදෙසා ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා නිවැරදිව සිල් ගුණ ආරක්ෂා කරගෙන දානීය ප්‍රගුණ කරගෙන යම් මොහතක මෙලවින් සමුගන්න වෙනවා නම් සුගතියෙන් සුගතියට ගමන් කරන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් වාසනාවන්ත මනුස්ස ජීවිතයක් තුළින් මරණයට අභියෝග කරලා සතුටින් සිනහ වෙමින් මරු වැළඳ ගන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මරණයට හැමෝම බය වුණත් මරුණකින් පස්සේ උපදින්නේ හොඳ තැනක නම් පින්නතිනි මැරෙන්න බය වෙන්න ඕනේ නැහෙනි කොහොමද? නමුත් අපි උපදින තැන කොහොමද කියලා දන්නේ නැහෙනි. ඒක හොඳ තැනක් බවට පත් කරගන්න මොනවද අපි කරන්න ඕනේ? ඒකාන්තයෙන් යටත් පිරිසෙන් පංචශීලයටවත් හරියටම ගරු කරන්න ඕනේ. දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට ඉපදුන තැන අහවල් දේ මට නැහැ, අහවල් දේ මට හිගයි අඩුයි කියලා කියන්න දෙයක් නැතුව යනවා. අද අපේ ජීවිතවල අඩුපාඩු ගොඩක් තියෙනවා. අපිට දුක හිතෙනවා අහවලාට ඇති දේ මට නැතිකොට. ඉතින් ඒ නිසා එහෙම නෙවෙයි දස දාන වස්තුව සම්පූර්ණ කරාම. නමුත් ඒක පූර්ණේ කළත්
සිල් සම්පූර්ණ නැත්තං ආය මනුස්ස ජීවිතයක් හම්බේද කියන කාරණාව තුළ තියෙන ප්‍රශ්නයක්. එන්න මනාව සීලයේ පංච සීලයේ සම්පූර්ණ කරගෙන දසදාන වස්තුවෙන් පූරණීවෙන්ට. එදාට කවද කොහොම මැරුණත් කමක් නැහැ. අපිව නිරයට ගෙනියන්න සමත් කෙනෙක් නැහැ. මේ සීලානු භාවයේ තරම් බලවත්. ආය කවද හරි කොහේ හරි ඉපදුනහම අපි දුන්නු දානයන්ගේ විපාකය අපි මේ ලෝකෙ මහේශාක්‍ය මිනිස්සු බවට පත් කරනවා. එවන් භාග්‍යයක් ලැබිලා තියෙන මොහොතක ඒ භාග්‍යය වහවහා නෙලාගන්න ප්‍රයෝජන ගන්න රත්නත්‍රී ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.